Hi, welcome back to my YouTube channel. මගේ YouTube channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. අද අපි යන්නේ සොරබුරු වැව බලන්න. මේ තියෙන්නේ සොරබුරු වැවට ඇතුල් වෙන තැන. ඒතකොට සොරබුරු වැව පිහිටලා තියෙන්නේ මහියංගනේ. අපි මේ යන්නේ සොරබුරු වැවට. මේ සොරබුරු වැවට යන පාර. මේ වටේ ලොකු ගස් තියෙනවා. කැලෑවක් වගේ තමයි තියෙන්නේ. ඉතින් අපි යමු වැවට. ටැන් ටැන්. මේ තියෙන්නේ වැව. ඔයාලට පේනවා ඇති. හරිම ලස්සනයි. හරියට නිදහසේ ඉන්න පුළුවන් එතනට ගියාම. රෑ ඈත පේනවා. ඈත තියෙන කඳු පේනවා. එතකොට ගලක් තියෙනවා ලොකු. මං ඒ කන්ද නම් දන්නේ මං හිතන්නේ රතුගල කියලා තියෙන්නේ. ඉන්නේ මේ පැත්ත වෙන්න ඕන. අර එහා කොනේ තියෙන්නේ. ඉතින් මේ තමයි සොරබර වැව. සොරබර වැව හැදුවේ කවුද කියලා ඔයාලා දන්නවද? සොරබර වැව හැදුවේ බුලතා කියන යෝධයා. අන්න අර කෙළවරට යනකන් තියෙනවා. ඇවිදගෙන යන්න පුළුවන්. කට්ටිය ගොඩාක් එනවා සොරබර වැව බලන්න. මෙන්න තියෙනවා විනීතව හැසිරෙමු කියලා. මෙතෙන්ට එන අය ඔන්න යාළුවෝ දෙන්නෙක් ඉන්නවා බලන්නකෝ. පව්වනේ. එයාලා කෑම හොයාගෙන ඇවිදිනවද කොහෙද? ගොඩක් වයසට ගිහිල්ලා වගේ. පව් අප්පා. ඉතින් අපි යමු මෙන්න තවත් එක්කෙනෙක් ඉන්නවා. රිලවෙක් ඉස්සර නම් මෙතන ගොඩාක් රිලව් හිටියා මට මතකයි. දැන් නම් පොඩ්ඩයි ඉන්නේ. එයාලා වඳ වෙලාද කොහෙද? මේ පව් ඉතින් කණ්ඩ හොයනවා. එන කට්ටියකින් කෑම ගන්න බලන් ඉන්නවා. සමහරු කෑම මලු උදුරන් දුවනවා. හරි පරිස්සමයි. ඉතින් මෙයාලා හපනවා, සූරනවා එහෙම. ඉතින් පරිස්සමින් යන්න ඕනේ. එයාලා බයයි අනික. අපිට අපි දැක්කම එහෙම දුවනවා. දැන් මම මේ වීඩියෝ කරන නිසා තමයි එයා දුවන්නේ. ඉතින් මේ තියෙන්නේ සොරබර වැව බලන්න. ඔයාලා ඇවිල්ලා නැත්තම් ඇවිල්ලා යන්න මහියංගනී පන්සලට ආවම පොඩ්ඩ දුරක් වගේ තියෙන්නේ වැවට. ටවුන් එක කිට්ටුවමයි තියෙන්නේ. ටවුන් එකෙන් පොළොන්නරුව පාරේ ආවම ඔන්න තවත් ඉන්නවා කට්ටියක්. මෙන්න ඉන්නවා පව්වනේ යාලා කණ්ඩ බලාගෙන ඉන්නේ. මේ තියෙන්නේ සොරවුවෙන් පිට වෙන වතුර. ඔය සොරවුවෙන් පිට වෙන වතුර තමයි ඔය ඇල මාර්ගෙන් ඇවිල්ලා ගලාගෙන යන්නේ. බලන්නකෝ. වතුර ගොඩාක් යනවා මං හිතන්නේ. මේ ඇලේ තමයි යන්නේ. ඉතින් මෙතනට එන කට්ටිය නානවා හැම මේ ඇලෙන්. ඔය දැන් අපි වැව බලලා යන්න හදන්නේ. මම පොඩි වීඩියෝස් ගේන්නේ. ඉතින් ඉස්සරහට මම ලොකු වීඩියෝස් ඔයාලට ගේනවා. ලස්සන තැන්වල මාත් එක්ක එකතු වෙලා ඉන්න. මේ තියෙන සොරබර වැවේ කඩවල්. ඔන්න දැන් අපිට මේ බඩු ගන්න පුළුවන් මේ වගේ ලස්සන චූටි දේවල් තියෙනවා. බෝල, සෙල්ලම් බඩු, නලා, තොප්පි, චූටි ළමයිට ඕන කරන ඒවා ගොඩාක් තියෙනවා. ආස හිතෙනවා ඒව දැක්කම ගන්නත් බැහැ. ඉතින් ඔක්කොම ගන්න බෑනේ. කීපයක් ගන්න පුළුවන්. හරි ලස්සනයි. අර අතේ දාන චුටි බෑන්ගල් හැම තියෙනවා. ක්‍රාෆ්ට් තියෙනවා. එතකොට සෙල්ලම් බඩු
පර්ස් තියෙනවා ළමයි ආසේවා. තව කෑම ජාතිත් තියෙනවා. අපි අර කතරගම වගේ එහෙම ගියාම අර ට්‍රිප් ගියාම අපි ඉස්සර අරන් එන්නේ ඒ වගේ දේවල් මෙතනත් ගන්න තියෙනවා. බෝනික්කො ඉන්නවා. හරි ලස්සනයි. ඒ කඩවල වල තියෙන දේවල් නම් මට ආසයි තුනා. චූටි දේවල්. කොහොමත් මං චූටි ඒවාට ගොඩක් ආසයි. ඔය තියෙන්නේ කෑම ජාති. දොදොල් තියෙනවා, රුලන් තියෙනවා, තල කැරලි, බයිට්, කළු දොදොල්, තල කැරලි, තල බෝල ඒ වගේ ගොඩාක් ඒවා තියෙනවා. අපි ඉතින් ගත්තා එන ගමන් දෙකක් තුනක් වගේ ගත්තා. ඔයාලත් ගන්න ආවොත් රච්චාරු එහෙම තියෙනවා. තව ගොඩක් දේවල් තියෙනවා. එන්න කියන්න මාත් එක්ක රණවරා මී පැණි තියෙනවා. මං ඇහුවා කිතුල් පැණි එහෙම නැද්ද කියලා. කිතුල් පැණි එහෙම නැල්ලු. මේවා මෙයාලට ගේන ඒවලු. එක එක තැන් වලින් හදලා මෙයාලා හදන ඒවා නෙවෙයිලු. මං ඒකත් ඇහුවා. බලන්නකෝ පුහුල් දෝසි එහෙමත් තියෙනවා. රට ඉඳි තියෙනවා. බූන්දි, තල කැරලි ගොඩක් ජාති තියෙනවා. අපි යමු ඉස්සරහට. අපි එන ගමන් ගන්නම් කියලා අපි ගත්ත ඇත්තටම මෙන්න චූටි බෑග්ස් තියෙනවා. එතකොට සෙල්ලම් බඩු තමයි ගොඩක්ම තියෙන්නේ. පැන්ඩෝ ඉන්නවා. වලං හැම වලම් බඩුත් තියෙනවා. එතන ඇත්තටම ලාභයි. මමත් ගත්තා. වලං මට ගෙදරට ඕන කරන ඒවා දෙකක් තුනක් ගත්තා. ගොඩාක් ලාභයි එතන. ඔයාලත් ආවොත් ගන්න. වේවැල් කූඩ තියෙනවා. මෙන්න තියෙනවා වංගෙඩි. ලී වලින් හදන වංගෙඩි තියෙනවා. එච්චරයි ඉතින්. ආයෙත් හම්බෙමු. ඔයාලා හැමෝටම බයි. පරිස්සමින් ඉන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. දිගටම channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා.